ඔන්න මාසෙකට පස්සේ මම වීඩියෝ එකක් දාන්න හිතුවා channel එකට. අද හරියටම පෙබරවාරි 28. කොහොමද ඔයාලා ජීවත් වෙන ප්‍රදේශවලට? පායනවද වහිනවද? නාටත් පහුගිය ටිකේ ගොඩාක් තදින් පායලා ඔන්න අද නම් විනාඩි 10ක විතර ටිකක් තද වැස්සක් ලැබුණා. බුදු පහන තියන්න මල් ටිකක් කඩන ගමන් අපි පොඩ්ඩක් කතා කරමුද? ගත වුණු පෙබරවාරි මාසේ මට බිස්නස් ගොඩක් අඩු වුණා. ඉතින් මටත් පොඩි කලකිරීමක් දැනුණා. මොකද අපි ඉතින් මාසෙකට යම් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවනේ. ඊට පස්සේ මට හිතුණා නෑ මම මේක අල්ලලා දානවා. දාලා මම වෙන මොනවා හරි කරනවා කියලා. ඒත් එක්ක මම Facebook group එකක post එකක් දැක්කා. ගොඩක් අය කියලා තිබුණා එයාලටත් පෙබරවාරි මාසේ බිස්නස් අඩු වුණා. සමහර අයට තිබුණෙම නැහැ කියලා. ඉතින් ඒකෙන් මම තේරුම් ගත්තා අපි ස්මෝල් බිස්නස් එකක් විතරක් කරලා හරියන්නේ නැහැ. අපිට හැකියාව තියෙනවා නම් විතරක් නෙමෙයි කොහොම හරි අපි තව කීපයක්. ඒ කියන්නේ මම soft toys මහනවා. මම bags මහනවා. මම ඒක తాවකාලිකව නවත්තලා තියෙන්නේ. ඒ වගේ ඉතින් මට කරන්න පුළුවන් තව කීපයක් එකට කරගෙන යනවා නම් හොඳයි කියලා. එතකොට එකකින් orders නැති වුණොත් තව එකකින් තියෙන්න පුළුවන්. ඒ දෙකෙන්ම නැති වුණොත් තව එකකින් තියෙන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අර එකක්ම කරන්න ගියාම බිස්නස් නැති වුණොත් අපිව නිකම්ම කලකිරීමකටපත් වෙනවා. මේ තියෙන්නේ මම පෙබරවාරි මාසේ මගේ ස්ටෝර් එකට එකතු කරපු අලුත් නිර්මාණය බස් එක. සාමාන්‍යයෙන් අපි තෑගි දෙන ටෙඩි බෙයාලා අර වගේ ඒවට වඩා වෙනස් විදියට ඔන්න ඔයාලට වෙනස් තෑග්ගක් ඕනනම් දෙන්න පුළුවන්. උපන්දිනයකට ඇනිවර්සරි එකකට ඒ වගේ දෙයකට. ওই මැද හાર્ට් එක මැද තියෙන වචන ටිකට නමක් හැපි බර්ත්ඩේ ඒ වගේ දෙයක් යොදන්න පුළුවන්. මේක ඕනනම් පිලෝ එකක් විදිහටත් ඇඳක් උඩ සෝෆා එකක් උඩ වගේ තියන්නත් පුළුවන්. තියෙන්නේ මම අලුතෙන් මේ මගේ අර පොඩි බබාලාට කරන soft toys වලට එකතු කරපු මේ ඩයිනෝ කෙනෙක්. මම මේක අලුතෙන් ඩිසයින් කළා මේ ජූටි බබාලාගේ අතට අර අල්ලන්න පහසු වෙන්න පාට දෙකකින් මේ සාම්පල් හැදුවා. ඔයාලට ඕනනම් ඒකත් ගන්න පුළුවන්. පෙබරවාරි මාසේ මට ඉතින් අර ඕඩර්ස් අඩු වෙච්ච හින්දා කල් වෙලා තිබුණ හින්දා මම මගේ අයිටම්ස් ටික මහලා එකතු කරගත්තා. කියන්නේ ස්ටෝර් කළා. හැබැයි ඉතින් ඒක ඉවර වෙනකොට මාර්තු ලබනකොටම මට මේ ඕඩර්ස් එන්න ගත්තා. ඒ හින්දා දැන් මේ ටික මේ පැකින් කරලා යවන්න තියෙන්නේ. මට හිතුණා ඔයාලට ඒ ටිකත් පෙන්වන්න ඕනි කියලා. මේ තියෙන්නේ මගේ ස්ටෝර් එකෙන් ඔයාලට ගන්න පුළුවන් මේ පොඩි බබාලාට නිර්මාණය කරපු soft toys. වීඩියෝ වලත් මම මෙයාලව පෙන්නලා තියෙනවා සහ විස්තර කියලා තියෙනවා. අද අලුතෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් මේවා නිර්මාණය වෙන්නේ මාස 3 ඉඳන් ඉහළට බබාලට. එතකොට බබාලා හැප්පුවට කටේ දාගත්තට ඇද්දට මේ ගැලවෙන්නේ නැති වෙන්න සම්පූර්ණයෙන්ම මහලා 100% ආරක්ෂිතව තමයි මම මේවා නිර්මාණය කරලා තියෙන්නේ. අලවලා තියෙන්නේ S2 විතරයි. ඒකත් ගොඩක් තද ගම්මිහකින් අලවන හින්දා ඒක ගැලවෙන්නෙත් නැහැ. ඒ හින්දා තින් අර වෙනස් විදිහේ බබාලට ආරක්ෂිත සෙල්ලම් බඩු හොයන කවුරු හරි ඉන්නවා නම් ඔන්න ඔයාලට මගෙන් මේවා මිලදී ගන්න පුළුවන්. මාව contact කරගන්නවා නම් මගේ WhatsApp number එක description එකේ මම දාලා තියෙනවා. ඒ වගේම මගේ Facebook page එකේ link එකක් දාලා තියෙනවා. මම WhatsApp අංකය මේ මෙතන screen එකේ දාන්නම්. එහෙම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ WhatsApp එකට message එකක් තියලා මාව contact කරගන්න. තියෙන්නේ මම මේ දැන් මහමින් ඉන්නවා ඉබ්බෙක්ව. ඒක මට ඕඩර් එකක් ලැබුණ එකක්. ඒකේ කොටස් කපයිනකොට තමයි වීඩියෝ එකට වොයිස් දෙන්න ගත්තේ. ඉතින් මේකත් තව චුට්ටකින් මම මහලා ඉවර කරනවා. මම ඒකේ ෆොටෝ මේ පොඩි ෆොටෝ එකක් හරි වීඩියෝ ක්ලිප් එකක් හරි මේකට එකතු කරන්න. ඉබ්බනම් ටිකක් මහන්න අමාරුයි සහ වෙලා යනවා. ඒ හින්දා මම ඕඩර් එකක් ගත්තට ටිකක් අකමැත්තෙන් තමයි ඉබ්බෙක්ව ඕඩර් එකට ගන්නෙ. මොකද මට දවසක් විතර යනවා මෙයාව නිර්මාණය කරලා ඉවර කරගන්න. ඉවර කළාම නම් හරි ලස්සනයි. ඒ වුණාට ඉතින් අර දවසක් විතර යනවා. පැය 5ක් 6ක්වත් යනවා. මේ තියෙන්නේ මහල ඉවර වුණ ඉබ්බා. එයා ෆ්ලෙක්සිබල් කිව්වේ එයාගේ ඔළුව හොල්ලන්න පුළුවන්. එයාගේ කකුල් හතර හොල්ලන්න පුළුවන්. එයාගේ චූටි වලිගයක් තියෙනවනේ ඒක හොල්ලන්න පුළුවන්. ඒ කියන්නේ බබාට ඒකත් එක්ක සෙල්ලම් කරනකොට යම්කිසි ක්‍රියාකාරකමකුත් ඒත් එක්ක කරන්න පුළුවන් විදිහට තමයි මම එයාව ඩිසයින් කළේ. මෙයා මහන සෑහෙන වෙලාවක් යනවා. මම අර කලින් කිව්වා වගේ මේ මෙතන තියෙන ටොයිස් හතරම එක මිස් කෙනෙක්ගේ ඕඩර් එකක්. දැන් මම ඒක පැක් කරන්න ඕනේ. පැක් කරලා හෙට තැපැල් කරන්න ඕනේ යාට ලැබෙන්න. කොහොම තමයි ඉතින් මගේ බිස්නස් එකේ වැඩ කටයුතු වෙන්නේ. ඔන්න ඉතින් ඒ ඕඩර් එක කම්ප්ලීට් කළා. තව මට යවන්න ඕඩර්ස් දෙකක් තියෙනවා.
ඒකට තව අයිටම්ස් කීපයක් මහන්න තියෙනවා. ඔක්කොම එකතු කරලා දාන්න හිටියෝ මට මේ වීඩියෝ එක දාන්න වෙන්නේ නැහැ. ඔයාලට ගොඩාක් ස්තුතියි අදත් මගේ වීඩියෝ එක බලන්න එකතු වුණාට. එහෙනම් මං ගිහින් එන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.